නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහා ද්‍රෝණිය සහ දැදුරෝය ද්‍රෝණිය ආශ්‍රිතව ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි. මහාඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන් වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහාඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගාවල ජල මාර්ගවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නපුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් මහාඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. මේ අතර දැදුරුඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ප්‍රවේශවලට ඇදහැළුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වයේ හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයකට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මේ වන විට දැදුරුඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,250ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරුඔයට ජලය මුදා හරිමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන විට එම ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ හේතුවෙන් දැදුරුඔය ආශ්‍රිතව පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබේගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන්හි පදිංචිකරුවන් මෙන්ම ඉහත දක්වා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආශ්‍රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.